මේ රට වාමාංශික නැඹුරුවකට හුරු වෙච්ච රටක්. මේ රට වාමාංශික නැඹුරුවකට ඉතාම තදට හුරු වෙච්ච රටක්. මේක එකවරම කිසිසේත්ම දක්ෂිණාංශික එහාට ගෙනියන්න බෑ. මේ පාලමක් බවට පත්විය යුතු කණ්ඩායමක් ඉන්නවා. පාලමක් බවට පත්විය යුතු නායකයෝ ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහත්මයා මම සලකන්නේ වාමාංශික මතවාදය දක්ෂිණාංශික පැත්තට ගෙනියන පාලම නිර්මාණය කරන පුද්ගලයා ලෙස. ඔහුගේ සමාජ සුබසාධන වැඩ තියෙනවා. ජනතාව ඔහුගේ සමාජ සුබසාධන වැඩ පිළිබඳව අවබෝධයක් තියෙනවා. අපි බලය ලබාගත්තට පස්සේ ආර්ථිකයේ හැසිරවීමේදී අන්න අර සමාජ සුබසාධන කෑල්ල අහිමි කරන්නේ නැතුව එක්වරම ක්‍රමිකව අහිමි වෙනවා. අවුරුදු කීපයක් තුල අවුරුදු 10ක් 15ක් යනකොට ඒක අහිමි වෙලා හැම කෙනෙක්ම ධනය උත්පාදනය කරන්න පටන් අරගෙන Tamante ඒ අවශ්‍යතාව ටික නැති කරගත්තම ඒක හරි. හැබැයි ක්‍රමිකව මේක ගෙන්නන්න නම් ඒ ජනතාවට සැකයක් ඇති වෙන්න බෑ, Tamante අවිශ්වාසයක් එන්න බෑ, Tamante මේ ආණ්ඩුව නිසා විනාශයක් වෙයි කියලා. ආන්ගේ අවිශ්වාසය සැකය ඇති වෙන එක නවත්තන්න ඉන්න දක්ෂිණාංශික කඳවුරේ එකම මිනිසයා තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා.